සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැම ටෙක් ඔප්ස් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ password එකක් crack කරගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ password එකක් අමතක වුණොත් ඒ කොහොමද ඒ password එක අපි data lost වෙන්නේ නැතුව, ඒ කියන්නේ computer එක format කරන්නේ නැතුව තිබුණු account එකටම පරණ account එකටම අපව login වෙන්නේ කොහොමද කියන එක. මේකට අපිට use කරන්න පුළුවන් හොඳ tool එකක් තියෙනවා. ඒක තමයි Hiran Boot CD. Hiran Boot CD එකේ තියෙන application එකක් use කරලා තමයි අපි password එක reset කරගන්නේ. දැන් අපි බලමු කොහොමද අපි මේක download කරගන්නේ කියලා. මුලින්ම Hiran Boot CD org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා download tab එක open කරලා පහළට ස්ක්‍රෝල් කරලා ෆයිල් නේම් එක ක්ලික් කරපුවාම ඩවුන්ලෝඩ් එක ස්ටාර්ට් වෙනවා. ISO එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපි ඒකෙන් bootable pen drive එකක් හදාගන්න ඕනේ. ඊළඟට අපි Rufus IE වෙබ්සයිට් එකට ගිහිල්ලා Rufus එක ඩවුන්ලෝඩ් කරගන්නවා. මම මේ වෙලාවේ යූස් කරන්නේ portable version එක. pen drive එක plug කරලා Rufus එක open කරලා pen drive එක detect වෙලා තියෙනවද කියන එක confirm කරගෙන Hiran website එකෙන් download කරගත්ත ISO එක browse කරලා select කරනවා. ඊට පස්සේ අපි password එක reset කරන්න යන computer එකේ තියෙන boot mode එක අනුව partition scheme එක select කරන්න ඕන. ඊළඟට start button එක click කරන්න. එතනදී එන dialog box දෙකම okay කරලා process එක ආරම්භ කරන්න. pen drive එක create වෙන්න විනාඩි කිහිපයක් යන්න පුළුවන්. සමහර විට ඒක විනාඩි 20ක් විතර වගේ යන්නත් පුළුවන්. process එක ඉවර වුණාගෙන් පස්සේ pen drive එක safely remove කරන්න. ඊළඟට කරන්න ඕන මේ pen drive එකෙන් අපිට password එක reset කරන්න ඕන laptop එක හරි PC එක හරි boot කරගන්න එක. ඒක කරන්න අපි pen drive එක අවශ්‍ය කරන computer එකේ USB port එකකට plug කරලා pen drive එකෙන් boot කරගන්න ඕන. pen එකෙන් boot වෙන්න විනාඩි කිහිපයක් යනවා. boot වුණාගෙන් පස්සේ start menu එකට ගිහිල්ලා start menu එකේ all programs, security, password, NT password editor එකට යන්න. මෙතනදී dialog box එකක් open වෙනවා. Windows user account and password store කරලා තියෙන path එක ඔයාලට දකින්න ලැබේවි. ඒ ෆයිල් එක SAM. ඒ path එක open කරලා SAM ෆයිල් එක select කරගන්න. දැන් ඔයාලට පෙන්නයි computer එකේ තියෙන user accounts ගාන. අපිට අවශ්‍ය කරන user account එක select කරලා change password කියන එක click කරන්න. ඊට පස්සේ අපිට ඕනේ password එකක් දාගන්න පුළුවන්. password එක දාලා ඉවර නම් okay කරන්න. ඊට පස්සේ changes save කරලා tool එකෙන් exit වෙන්න. දැන් password එක reset වෙලා ඉවරයි. pen drive එක remove කරලා computer එක restart කරන්න. restart එකෙන් පස්සේ boot වුණාම login screen එකට එයි. login screen එකට ආවගෙන් පස්සේ අපි අලුතෙන් change කරපු password එක දාලා login වෙන්න. ඔයාලගේ වැඩේ හරි. මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්. අලුතෙන් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.